අපි බලමු ඔබ වෙළඳ පොලෙන් තනකොළ කපන යන්ත්‍රයක් මිලදී ගත්තොත් මේ විදිහට තමයි ඔබට මේ වගේ පෙට්ටි දෙකක් තමයි ලැබෙන්නේ. මම හිතන්නේ ගොඩක් අය දන්නවා මේ යන්ත්‍රය කොහොමද එකලස් කරගන්නේ කියලා. හැබැයි සමහරුන්ට තාම නිසි අවබෝධයක් නැති අයත් ඉන්නවා ගොඩක්. ඒක නිසා මම හිතනවා අපි කොහොමද මේක නිවැරදිව නිසි ආකාරයෙන් එකලස් කරගන්නේ කියන එක අපි පොඩ්ඩක් බලමු. අපි මුලින්ම අපි මේක පෙට්ටිය විවෘත කරමු. කොට යන්ත්‍රය ලැබෙන්නේ මෙන්න මේ ආකාරයට. මේක ටූල් කිට් එක මුලින්ම තියෙනවා. ඊළඟට අපිට දෙවෙනියට එන පෙට්ටිය විවෘත කරලා බලමු. මේක ඔබට ලැබෙනවා කැපුම් දාන්න. ඊළඟට අපිට ෆ්ලෙක්සිබල් ෂාෆ්ට් එක දෙක ගන්න පුළුවන්. මේ මැෂින් එක කරේ ළඟ ඉන්නකොට ඉතාමත් ලේසියෙන් එහාට මෙහා කරගන්න පහසු වෙන විදිහට තමයි මේක තියෙන්නේ. බලමු මේකට අපිට මේ මැෂින් එකට ලැබිලා තියෙන ටික නයිලොන් ස්පූල් එක. මේක අපිට කැපුම් කටයුතු සඳහා යොදා ගන්න එක උපකරණයක්. ඊළඟට මේ කවුරුත් දන්නවා ඔබ මේක දැති දෙකේ තලය. සාමාන්‍ය තනකොළ කපන මැෂින් එකේ තලය. ඊට අමතරව තව තලයක් හම්බෙලා තියෙනවා රවුන්ඩ් තලයක්. මේක මම ඉදිරියේදී කියන්නම් මොනවටද භාවිතා කරන්න කියලා. ඊළඟට ටූල් කිට් එකක්. ඔබට අවුද කට්ටලයක් ලැබිලා තියෙනවා. මේ යන්ත්‍රය සවි කරගන්න සහ එතනින් ඉදිරියට ඔබ මේ මැෂින් එක පාවිච්චි කරද්දී උමනා වෙන දේවල්. එහෙමනම් බලමු මේ දැන් කොහොමද මේ යන්ත්‍රය සවි කරගන්නේ කියලා. මුලින්ම අපි මේ ඇක්සලරේටර් කේබල් එක දිග අරගෙන අපි මෙම කොටස් දෙක මෙම යන්ත්‍රයට සම්බන්ධ කරගන්න ඕනේ. අපි මුලින්ම ඔබට ලැබිලා තියෙනවා ටූල් කිට් එකක්. ආවුගේ කට්ටලේ මිලිමීටර් 4 අපි ආවුකට එළියෙන් තියාගමු. මිලිමීටර් 4 ඇලන් කී එක අරගෙන අපිට පේනවා මෙන්න මෙතන ඇලන් කී ඇණයක් තියෙනවා. අපි මුලින්ම මෙන්න මේ ඇණේ ගලව ගන්නවා. මෙන්න මේ ආකාරයට අපි එළියටම ඇණේ ගන්නවා. අරගෙන ඔබට මේ ලැබිලා තියෙන ෆ්ලෙක්සිබල් ෂාෆ්ට් එක මේකේ පැත්තෙන් කොයි පැත්ත දැම්මත් ගැටලුවක් නැහැ. මම මෙන්න මේ පැත්ත මේ සිදුර තියෙන පැත්ත එළියට තියෙන විදිහට ඒක අනිත් පැත්ත දැම්ම කියලා ගැටලුවක් නැහැ. ඔබ මෙන්න මේ මෙතෙන්ද යොමු කරන්න මෙන්න මේ ආකාරයට. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔබට පුළුවන් අපි අර ගලවපු ඇලන් කී ඇණය සවි කරගන්න. සාමාන්‍යයෙන් අතේ ගානට අපි තද කරනවා කියන්නේ සාමාන්‍ය ගොඩාක් තද කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ගානට තද කරන්න. එතනින් පස්සේ මෙන්න මේ ෆ්ලෙක්සිබල් ෂාෆ්ට් එක නිවැරදි ආකාරයෙන් සම්බන්ධ වෙලා තියෙනවා නම් මෙතනින් සාමාන්‍ය සෙන්ටිමීටර වගේ පොඩි ප්‍රමාණයක් තමයි එළියට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ කෙරවල 4S. ඒ වගේම මේ කෙරවලත් 4S තියෙන්නේ. මේක ඇතුලේ තියෙන ෂාෆ්ට් එකට සම්බන්ධ වෙන්නේ 4S සිදුරකින්. ඒක හරියටම වැටලාද කියලා අපිට බලන්න මෙහෙම තල්ලු කරලා කරකවන ගමන් පොඩ්ඩක් ඉදිරියට තල්ලු කරන්න පුළුවන්. ඔන්න දැන් හරි ආකාරයෙන් සවි වුණා. මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි නිවැරදිව සවි වුණාම ඉතුරු වෙන්නේ. අපිට උනන් තවත් මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අපි මෙතනින් කරකවනකොට මේ තලයේ සවි වෙන තැන කෙරවල. ඔබට බලන්න පුළුවන් කැරකෙනවා. මම අතින් කරකවනවා. ඒ කියන්නේ මේක 29 දැන් කේබල් එක සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මෙතනින් එහාට අපි මේ යන්ත්‍රය ප්‍රධාන යන්ත්‍රයට මුලින්ම සම්බන්ධ කරගන්නවා. ඔබට පේනවා මෙතන
මේ තියෙන ලොක් එක මේක අතින් එළියට ඇද්දා. මේ පින් එක ඇනේ ගත්ත එළියට. අරගෙන මෙතනත් අර වගේම හතරස් සිදුරක් සහ හතරස් කෙරවල හතරස් කේබල් එක අපි මෙන්න මේ විදිහට යොමු කරනවා. සමහර අවස්ථාවලදී ඔබට මේක එකවරම මේ මම දැම්මා වගේ සම්බන්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවට ඔබ මෙතනින් තියාගෙන තවත් කෙනෙක්ගේ උදව්වක් හරි අරගෙන මේ මැෂින් එකේ කෙරවල තලය කැරකෙන තැනින් පොඩ්ඩක් එක පැත්තකට කරකවන්න. එතකොට මේක ගානට මෙතෙන්ද වැටෙනවා. මේ අවස්ථාවේ නම් කිසි ගැටලුවක් නැතුව වැටෙනවා. ඊට පස්සේ අපි මේ අපිට ලබා දීලා තියෙන පින් එක දාලා පින් එකේ ලොක් එකක් දානවා. ඔන්න ඒ ටික හරි. ඊට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න ඇක්සලරේටර් කේබල් එක තියෙනවා. ඊට අමතරව මේක ස්ටොප් ස්විච් එකට යන වයර් එක. මේ දෙක සම්බන්ධ කරන්න ඕනේ අපි මෙතෙන්ද. ඔබ මේ ආකාරයට ඇක්සලරේටර් කේබල් එකත් ඔබට මේ ලබා දීලා තියෙන මේ ෆ්ලෙක්සිබල් හෝස් එකට දාන්න මේ විදිහට. ඔබ ඊළඟට අපි බලමු ඇක්සලරේටර් කේබල් එක කොහොමද ඇක්සලරේටරේට සම්බන්ධ කරගන්නේ කියලා. අපි මේ හැන්ඩල් ග්‍රිප් එක ඇතුලෙන් දාලා කේබල් එක මෙන්න මේ ආකාරයෙන් අපිට ඇක්සලරේටරේට සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට දැන් මේක හරියට සම්බන්ධ වුණා. එතකොට අපිට පුළුවන් ස්ටොප් ස්විච් එකට යන වයර් එක අග්‍ර දෙක මේ ආකාරයට සම්බන්ධ කරන්න. ඊළඟට අපිට හැන්ඩල් එක තියෙනවා. හැන්ඩල් එක මෙන්න මේ අතට නෙමෙයි මෙන්න මේ අතට තමයි සම්බන්ධ කරගන්න ඕනේ. කාට හරි පහසුවක් තියෙනවා නම් අනිත් පැත්තට මේක සම්බන්ධ කර කියලා ගැටලුවක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් මෙන්න මේ ක්‍රමයට තමයි එන්නේ. අපි හැන්ඩල් එකට අපිට ලබා දීලා තියෙනවා මේ යතරෙන් ආකාරයට මේක ගලව ගන්න ඕනේ. ඊට පස්සේ මේකලින් තියලා ඔබට මේ ඔබේ උසේ හැටියට මේ හැන්ඩල් එක ඉදිරියට සහ පිටුපසට කරලා ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මේ ගාන කියලා හිතාන දැන් හයි කරන්න. ෆ්ලැට් වොෂර් එකත් ඊළඟට ස්පින් වොෂර් එකක් දාලා ඔබ නට් දෙක මේ විදිහට තද කරගන්න. ඊට පස්සේ ඔබට මේ යතරේ ආධාරයෙන් අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට තද කරන්න. ඊළඟට තනකොළ කපනකොට අපිට ගල් වැනි දේවල් ළඟේ වදින නිසා ගාඩ් එකක් ලබා දීලා තියෙනවා. ඒක උඩ ඉතා පහසුවෙන් හයි කරන්න පුළුවන්. ප්ලග් බොක්ස් එකේ අනිත් පැත්තේ තියෙන මල් ස්ක්‍රූ පුනියලා ඒක ආධාරයෙන් මේ ආකාරයෙන් ඉවත් කරගෙන මෙන්න මේ විදිහට අපි සවි කරනවා. මෙන්න මේ ප්‍රමාණයට වගේ තියලා අපිට ඕන විදිහට මේකත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට මේකත් අතේ ගන්න සාමාන්‍ය ප්‍රමාණයෙන් තද කරගන්න. ඊළඟට මේ අංකය දැන් අපිට ලබා දීලා තියෙන කොටස් ටික සවි කරලා තියෙන්නේ. ඊළඟට අපිට අවශ්‍ය තලය අපි තෝරගන්න ඕනේ. අපිට ලැබිලා තියෙනවා කැපුම් තල වර්ග 3ක්. තල දෙකක් සහ නයිලොන් ස්පූල් එක. මම මුලින්ම කියන්නම් මේ නයිලොන් ස්පූල් එක යොදාගන්නේ විශේෂයෙන් අපේ ගෙවත්තේ ගාඩන් එකේ තනකොළ කපන්න. ඊට අමතරව ගොඩක් දෙනෙක් යොදා ගන්නවා මෙන්න මේ පැතලි තලය. මේක තමයි සාමාන්‍යයෙන් අපි තනකොළ කපනකොට බහුලව භාවිතා කරන්නේ. ඊළඟට අපිට රවුන්ඩ් තලයක් ලබා දීලා තියෙනවා. මේ තලයේ ප්‍රයෝජනය තමයි ගොඩක් වෙලාවට අපි මහත අපි හිතමු මේ මාපට ඇඟිල්ල තරම් මහත
ගස් තියනවා කියලා ඊටත් වැඩිය තියෙනවා නම් සමහර ලාවට මේ තලෙන් කපන්න අමාරුයි. මේ තලෙන් කපනකොට නිකන් මැෂින් එක නතර වෙනවා වගේ දැනෙනවා අපිට. ඒ වගේ අවස්ථාවල ඔබට පුළුවන් මෙන්න මේ රවුන්ඩ් තලය භාවිතා කරන්න. අපි බලමු මුලින්ම වැඩි දිනෙක යොදන තලය මේ තලයනේ. අපි මේ තලය කොහොමද මෙතෙන්ද සවි කරගන්නේ කියලා. විශේෂයෙන්ම මේ තනකොළ කපන යන්ත්‍රවල වැදගත්ම දෙයක් තියෙනවා ඔබ දැනගන්න. මේ මෙතන හිර කරන්න තියෙන ඇනේ අපි සාමාන්‍ය ඇණයක් හිර කරන පැත්තට නෙමෙයි හිර වෙන්නේ. ඊට විරුද්ධ පැත්තට. අපි සාමාන්‍ය ඇණයක් හිර කරනවා නම් මෙහෙම දකුණට මේක හිර වෙන්නේ වමට. අපි බලමු තව දෙයක් තියෙනවා අපි මේ තලේ හයි කරනකොට මේක දැන් මෙහෙම කරකවද්දි කැරකෙනවා දිගටම. ඒ කැරකෙන එක වළක්වන්න අපිට මේ දීලා තියෙන අපි බලමු දැන් මේ පැතලි තලය කොහොමද සවි කරගන්නේ කියලා. විශේෂයෙන්ම මේකේ මේ සම්බන්ධ කරගන්න තියෙන ඔබට මේ නට් එක පේනවා ඇති. මේක අපි සාමාන්‍ය නයක් හිර කරන පැත්තට නෙමෙයි හිර කරන්නේ ඊට විරුද්ධ පැත්ත. ඒ කියන්නේ මේක වමේ කොට ඇණයක් තියෙන්නේ. ඒක නිසා හොඳින් මතක තියාගන්න මේ වගේ තලයක් ගලවන්න යද්දි හිර කරන්න යද්දි සාමාන්‍ය ක්‍රමයට වැඩිය විරුද්ධ පැත්තේ තියනවා කියන එක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒත් එක්කම අපි මේ තලේ දාලා හිර කරන්න හෝ ග්‍රෝ කරන්න යද්දි මේක කැරකෙනවා. කැරකෙන එක වළක්වන්න ඔබට මේ ටූල් කිට් එක ලබා දීලා තියෙන ඇලන් කී එකම පාවිච්චි කරන්න පුළුවන්. ඔබට මෙන්න මේ ස්ථානේ පේන ඇති සිදුරක්. මෙන්න මේ සිදුර මේ එළියෙන් තියෙන සිදුර ඇතුලේ කරකවාන යද්දී ඔබට සිදුරක් පේන්න තියෙනවා. ඒ සිදුර දෙක එකතැනට ආවයින් පස්සේ ඔබ මෙන්න මේ ආකාරයට ඇලන් කී එක දාන්න. දැන් කැරකෙන්නේ ලොක් වෙලා තියෙන්නේ. අපිට දැන් මෙන්න මේ බොක්ස් එක යොදාගෙන මේකක් දීලා තියෙනවා. දැන් මෙන්න මේ පැත්තට කරගුවොත් හිර වෙනවා. අපි සාමාන්‍ය ගණයක් මේ පැත්තට බුරුල් කරන්නේ. එහෙම බෑ. අපි මෙන්න මේ පැත්තට ඔන්න ඔහම කරකවන්න ඕනේ. ඔන්න දැන් බුරුල් වෙනවා. ඊට පස්සේ මේ නට් එක ආරක්ෂාවට තියෙන ගාඩ් එක මේක අයින් කරා. තව එක වෂර් එකක් අයින් කරනවා. මේ යට තියෙන වෂර් එක හැමම තියෙනවා. ඊට පස්සේ අපිට මේ තලයේ දෙපැත්තම දාන්න පුළුවන්. මෙන්න මේ තලයේ නිවැරදිව මෙතන තියන්න ඕනේ. මෙන්න මේ ආකාරයට මේ මෙතන මැද තියෙනවා මේ සෙට් එක. ඒ කියන්නේ මේ හරියට මේ කට්ටේ වැටෙන්න ඕනේ. බැරි වෙලා හරි මෙන්න මේ ආකාරයෙන් තියලා හිර වුණොත් එහෙම ඔබට නිසි ආකාරයෙන් මේ වැඩේ කරගන්න බෑ. මේක දෙදරන්න ගන්න. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙන්න මේ ආකාරයට ඔබ තලයේ තියන්න ඕනේ. එතනින් පස්සේ මේ වොෂර් එකෙත් මේ කොන්ද තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්ත තලයට වදින්න තියන්න ඕනේ. ඊට පස්සේ ගාඩ් එක තිබ්බා. ඊට පස්සේ අපි නට් එක දාලා මෙන්න මේ අනිත් පැත්තට තමයි හිර වෙන්නේ. ඒක මතක තියාගන්න. අපි තද කරගන්නවා. මේකත් අපි සාමාන්‍යයෙන් තද කරන ප්‍රමාණය අපි අතේ ගන්නට වගේ තමයි. මොකද මේක අපි තනකොළ කපන විටත් මේක හිර වෙන විදිහට තමයි තියෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් ඔබ අතේ ප්‍රමාණයට මෙන්න මේ ආකාරයෙන් තද කරගන්න. ඔන්න හරියි. මේ පැතලි තලය රවුන්ඩ් තලයක් මෙන්න මේ ආකාරයට තමයි දාන්නේ. මම ඊළඟට පෙන්නන්නම් නයිලෝන් ස්පූල් එක කොහොමද දාගන්නේ කියන එක. ඒක මීට වඩා පොඩ්ඩක් වෙනස්. අපි නැවත මේක ගලව ගමු. හරි. අපි බලමු. මේ ආකාරයට අයත් ඉස්සෙල්ලා කළා වගේම අපිට මේ ඇලන් කී එක දාලා මේක ලොක් කරගන්න ඕනේ. ලොක් කරගෙන බොක්ස් එකෙන් දැන් අපි මේක බුරුල් කරන්න යන්නේ. බුරුල් කරන කියන්නේ සාමාන්‍ය නයක් හිර කරන පැත්තට. ඔන්න බුරුල් වෙනවා. මේක බුරුල් කරලා මේ වෂර් එකයි ඊළඟට තියෙන වෂර් එකයි අයින් කරලා මේ තලය ඉවත් කරනවා. දැන් ඔබ බලන්න මේ යට තියෙන ඉතුරු වෙන එක වෂර් එකක් මෙන්න මේක නිතරම මෙන්න මේ ස්ථානේ තියෙන්න ඕනේ. දැන් ඊළඟට අපිට මේ වෂර් දෙකක් තියෙනවනේ තව. මේ නයිලෝන් ස්පූල් එක දානකොට මේ දෙක අපි පාවිච්චි කරන්නේ. අපි නයිලෝන් ස්පූල් එක ගත්තා. ඔබට අර ඉස්සෙල්ලා වගේම මම දාලා ලොක් කරගන්න. ලොක් කරගෙන මෙන්න මේ ආකාරයට තියලා ඔබට අතින් කරපන්න පුළුවන් මේක. සාමාන්‍ය මේක අපි අතේ ගන්න තද කරගන්න. ලොකුවට තද කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය මේ වගේ පොඩ්ඩක් තද වුණා නම් ඇති. මේ ආකාරයෙන් නයිලෝන් නූල් ඔබට මේක කැඩලා ගියොත් මදි නම් මේක ඔබලා එළියට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. මේක සාමාන්‍ය මීටර 2ක් විතර නයිලෝන් ඔතලා තියෙන්නේ. මේ ආකාරයට තමයි නයිලෝන් ස්පූල් එක හයි කරගන්නේ. මම හිතන්නේ දැන් අපිට මේ යන්ත්‍රය සවි කරගන්න ටික ක්‍රමානුකූලව අපි කියලා දුන්නා. අපේ ඊළඟ වීඩියෝ එකේදී තමයි අපි
ඔබට මේ යන්ත්‍රය පාවිච්චි කරන්නේ කොහොමද, නඩත්තු කරන්නේ කොහොමද, සේවා කටයුතු කරන්නේ කොහොමද, මේ සියලුම දේවල් අපි ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙනවා. එක දෙයක් කියන්න ඕනේ, මොකද මේ වීඩියෝ එක හරි බලලා මෙතනින් නතර වෙන කෙනෙක් හිටියොත් මේක වැදගත්ම දෙයක් නිසා මේ යන්ත්‍රය 2 stroke එන්ජින් එකක් තියෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් පෙට්‍රල් ලීටර එකකට 2t මිලිලීටර් 40ක් මිශ්‍ර කරලා යොදන්න ඕනේ.